තමයි ආවුවා. එතකොට දැන් මේ වීඩියෝ එක කරන්නේ අපි වර්නියර් කැලිපර් ඉගෙන ගන්න ළමයි. හරි දැන් අපේ ක්ලාස් එකේ ළමයි තමයි මේක දාන්නේ. එතකොට YouTube එකේ දැම්මම වෙන අයත් දකින්නවා නම් එයාලටත් බලන්න පුළුවන් ඈ. එතකොට අපි වර්නියර් කැලිපර් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ක්ලාස් එකේදී ඉගෙන ගත්තා වර්නියර් කැලිපරේ මූලාංක දෝෂ කියන කොටසක්. හරිද? එතකොට මේ වීඩියෝ එක දාන්නේ ෂෝට් නෝට් වීඩියෝ එකක් විදිහට නෝට් එක දෙන්නේ නැහැ. ඒතර අපි අර ක්ලාස් එකේ උගන්වපු එක ඔයාලට නෝට් එකට අමතරව තව එකපාරක් දැන් හිතන්න කාලයක් යනකොට ඔයාලා නෝට් එක බලාගෙන යනකොට මේ දේවල් අමතක වෙන්න ඉඩ තියෙනවා. හරි දැන් නෝට් එක බලුවට අර ඒ වෙලේ උගන්වනව තරම් නැහැනේ. ඒතර ඔයාලට තියෙන්නේ නෝට් එක කියවලා මේ වීඩියෝ එක බලන්න. හරිද? එතකොට අමතක වෙන්නේ නැහැ. මේක දිගින් දිගටම මතකේ තියෙනවා. පසු කාලීනව ඔයාලටත් ඕන උගන්වන්න පුළුවන් කාරණා හරි ඈ. හරි. පුතේ එතකොට අපි දන්නවා මේක තමයි වර්නියර් කැලිපරය. මෙයා නිවැරදි වර්නියර් කැලිපරයක් නම් අපි කියනවා මේ දෙක බාහිර හනු මේක අභ්‍යන්තර හනු. මෙහෙම හනු පියවන අවස්ථාවේදීනේ මේ මෙහෙම තියනවාට අපි කියන්නේ හනු පියවුවා කියලානේ. හනු පියවන අවස්ථාවකදී මේ දෙන්න ස්පර්ශ වෙනවා මේ දෙන්න ස්පර්ශ වෙනවා මෙතන කූර පල්ලෙහාට යනවා ප්‍රධාන පරිමාණ බිඳුවයි වර්නියර් පරිමාණ බිඳුවයි යනවා. හැබැයි ළමයි කාලයක් තිස්සේ අපි වර්නියර් කැලිපරයක් පාවිච්චි කරද්දී අපි හිතනවා සමහරක් වෙලාවට අවුරුද්දක් දෙකක් පාවිච්චි කරද්දී මේ වර්නියර් කැලිපරේ මෙන්න මේකට මේ හනුවට අපි කියන්නේ මොන හනුව කියලාද ඔයාලා පේනවා නේද? මෙන්න මේ හනුවට අපි කියන්නේ අචල අභ්‍යන්තර බාහිර හනුව. මෙයාට කියන්නේ සචල බාහිර හනුව. පුතේ මේවා කාලයක් පාවිච්චි කරනකොට මෙන්න මෙයාගේ කුණු දූවිලි තැම්පත් වෙනවා. හරිද? එහෙම නැත්නම් මේ දෙන්නට හැප්පෙන්න මේ දෙන්න මොකද වෙන්නේ? ඝට්ටණය වීමකට ලක් වෙලා මෙයාගේ එක පැත්තක් ඇඹීමකට ලක් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපි ඇත්තටම මේ දෙන්නගේ හිර කරලා වස්තුවක් බැලුවට එයාගේ සත්‍ය පාඨාංකය නෙමෙයි එන්නේ ඊට වඩා වෙනස් වෙච්ච පාඨාංකයක් එන්නේ. පැහැදිලිද? එතකොට ඕකෙන් අපි කියනවා උපකරණයේ මූලාංක දෝෂ එනවා කියලා. ළමයි අපි ඉගෙන ගන්න උපකරණයේ මූලාංක දෝෂ වර්ග කීයද? දෙකක්. පළවෙනි එක තමයි ධන මූලාංක දෝෂය, දෙවෙනි එක. එතකොට ධන මූලාංක දෝෂයත් එක්ක කියන අනිත් වචනේ තමයි ඍණ මූලාංක ශෝධනය. දෙවෙනි එක තමයි ඍණ මූලාංක දෝෂය. කියන අනිත් වචනේ තමයි ධන මූලාංක ශෝධනය. හරිනේ. ළමයි මම ඉස්සෙල්ලාම කතා කරන්නේ ධන මූලාංක දෝෂය ගැන. හරි දැන් කතා කරන්න යන්නේ මොන මූලාංක දෝෂයද? ධන මූලාංක දෝෂය. ධන මූලාංක දෝෂය. ඒතර මේ වීඩියෝ එක දාන්නේ නෝට් එකක් මුකුත් දෙන්නේ නැහැ. නෝට් එක අපේ ක්ලාස් එකේ ළමයි ලස්සනට තියෙනවා. ඉතින් දෝෂය ගැන සහ ඒක කොහොමද ගන්නෙ කියන එක තමයි පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් ඔයාලා මේක බැලුවා නම් ඇති එක්සෑම් එකට හොඳටම ප්‍රමාණවත් 25 අයට 26 අයට සහ පසු කාලීන බලන අයටත් මේ නෝට් එක ඇති. හරි. පුතේ හිතන්න මේ තියෙන අචල අභ්‍යන්තර හනු. එතකොට මේක නිවැරදි කෙනෙක් නම් හනු පියවන අවස්ථාව. ඉතින් හනු පියවනවා කියන්නේ මේ අවස්ථාවනේ. නිවැරදි කෙනෙක් නම් හනු පියවනවා කියන්නේ මේ අවස්ථාව. මෙන්න මේ වගේ කරාම අභ්‍යන්තරේ බාහිර අචල බාහිර හනුවයි සචල බාහිර හනුවයි මෙන්න මේ වගේ ස්පර්ශ වෙනවා. ඔය වගේ ස්පර්ශ වෙනවා. පුතේ ඔය අවස්ථාවේදී ඔයාලා මෙතන මේ පරිමාණය බැලුවොත් නේ මෙතන කියනවානේ වර්ණීය පරිමාණය ප්‍රධාන පරිමාණය. මේක බැලුවොත් ඔයාලට මෙහෙම පේන්නේ. මෙහෙම වෙයි. මෙතන තියෙනවා ප්‍රධාන පරිමාණය බිඳුව මිලිමීටර් 1 මිලිමීටර් 2 මිලිමීටර් 3 ළමයි ඉතින් තව අරගෙන තියෙනවා ඈ. හරිද? එතකොට ඔයාලට වර්ණීය පරිමාණය මේක නිවැරදි නේද? හරිද? නිවැරදි කෙනෙක් නම් කුණු දූවිලි තැම්පත් වෙලා ඇඹිලා කිරලා නැත්තම් ඊළඟ ඔයාලට මේක මෙහෙම පේන්න ගන්න. මෙතන තියෙනවා මේක බිඳුවයි 1යි 2යි 3යි. පුතේ මං හිතන්නම් මේක පියරේ වර්නියර් නිෂ්පාදනය කරපු පළවෙනිම වර්නියර් කැලිපරය කියලා. ඒතකොට එයාගේ කුඩාම මිනුම 0.1යි කියලානේ ගන්නෙ. සාමාන්‍යයෙන් අපි අර ප්‍රධාන පරිමාණ කොටස් 9ක් වර්නියර් කොටස් 10කට බෙදුවා කියන්නේ කුඩා මිනුම 0.1යි. ඒතකොට අපි දන්නවා මේ ગેප් එක කීයද 0.1යි. පුතේ මේ ગેප් එක 0.2යි. මේ ગેප් එක 0.3යි. පියරේ වර්නියර් නිර්මාණය කරපු කුඩාම එකේ ඔහොමනේ යන්නේ. ඒතකොට ඊළඟ කැලේ නම් හැම ප්‍රධාන පරිමාණ පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස වර්නියර් පරිමාණ පළවෙනි කොටස දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස. ඒතකොට ગેප් එක කොහොමද ගියේ? මේ දෙන්න අතර පරතරය 0.1 මිලිමීටර්, මේ දෙන්න අතර පරතරය 0.2 මිලිමීටර්, මේ දෙන්න අතර පරතරය 0.3 මිලිමීටර්. මම දැන් කුඩා මිනුම ඒවා ගන්නවා උගන්නන්නේ නැහැ. දෝෂ දෙක විතරයි උගන්නන්නේ ඈ. පුතේ හිතන්න කාලයක් ගත වෙනකොට දැන් මේ සචල හනුව මෙහෙමම තියෙනවා. අචල හනුව කොහොමම තියෙනවා. පුතේ කාලයක් ගත වෙනකොට මෙන්න මෙයාගේ කුණු දූවිලි තැම්පත් වීමක් සිද්ධ වෙනවා. කියන්නේ මෙහෙම අවස්ථාවක් එනවා.
මේක මිලිලීටර් නෙමෙයි මිලිමීටර් ගානක චූටි දූවිලි තට්ටුවක්. ඇත්තටම පේන්නේවත් නෑ ළමයි ඈ. ඔක PVM බැලුවට ඔය දූවිලි තට්ටුව පේන්නේවත් නෑ. මිලිමීටර් දශම ගානකින් එන්නේ. හරිද? එහිතන මිලිමීටර් 0.1ක් උඹලට පේන්නේ PVM බැලුවට කියලා පේන්නේ නෑනේ. ඒ වගේ මේ වගේ ඉතාමත් තුනී දූවිලි තට්ටුවක් අඳිනවා. පුතේ ඊට පස්සේ දැන් මේ දූවිලි තට්ටුව තියෙද්දි මම මෙහෙම මෙයාව කරකවලා දැන් මෙන්න මෙයා මත තමයි රඳන්නේ. මේ අචල හනුව මත තමයි ওই දූවිලි තට්ටුව තියෙන්නේ. පුතේ මම මේ වගේ මේවා කරලා සචල හනුව ගෙනල්ලා අචල හනුව මේ වගේ ස්පර්ශ කරන්න යනවා. ළමයි දූවිලි තට්ටුව තියෙනවා නම් ඕක ස්පර්ශ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ නවතිනවා. ඔය වගේ නවතිනවා. තේරෙනවද මම කියන්නේ? ඔන්න ඔය වගේ නවතිනවා. මේ දූවිලි තට්ටුවෙන් හින්දා මේක මෙහෙම වෙයිලා වදින්නේ නැහැ. පුතේ අපි දන්නවනේ දැන් මේ වර්ණීය පරිමාණය මෙහෙට චලනය කරන්න පුළුවන්. හරිද? දැන් මෙයා මෙහෙ ඉඳන් එනවා, ඔහොම එනවා. මේක ඇවිල්ලා ගානට මෙයාගේ වැදුනහම මේ බිඳුවයි සමපාත වෙනවා. ළමයි ඔයාලම හිතලා කියන්නකෝ. මේ වර්ණීය පරිමාණ බිඳුව මෙතෙන්ට එයිද? හිතන්නකෝ වෙයි. දැන් මේ දූවිලි තට්ටුවෙන් හින්දා මේ අවස්ථාවේදී මේක දෝෂ සහිත අවස්ථාවනේ. මෙතෙන්ට වෙනවද? ඉන්නේ නැහැ ළමයි. එනකොට අපිට පේන්න ගන්නවා ඔය අවස්ථාවේදී අපි ප්‍රධාන පරිමාණයේ වර්ණීය පරිමාණයේ බැලුවොත් අපිට මේ වගේ පේනවා. හරිනේ. මම මේක කිලින් මේක අඳිනවා, මේක කිලින් මෙයා අඳිනවා, මේක කිලින් මේක අඳිනවා. ඔව් අපිට මෙහෙම පේන්න ගන්න. ඔහොම පේන්න ගන්න. පුතේ දැන් ඔයාලා මට හිතන්න මාත් එක්කම හිතන්න අපි දැන් ක්ලාස් එකේදී කරා මේ දෙවෙනි පාර වීඩියෝ එක දාන්න. ඒතර ඔයාලා ක්ලාස් එකේ නෝට් එක වීඩියෝ එකෙන් බලන ගමන් ගේමක් ගන්න පුළුවන් ඈ. දැන් මට ඔයාලා හිතන්න මෙතන තියෙන දූවිලි තට්ටුව කීයක් වෙනවද? පුතේ අපි අර පාඨාංග ගත්තා නේද වර්ණීය කැලිපරේ. ඒ වගේම නේද? මෙතන තියෙන දූවිලි තට්ටුවේ ඝනකමයි මේ දුරයි සමානයි. මෙතන තියෙන දූවිලි තට්ටුවේ ඝනකමයි මේ දුරයි සමානයි. ළමයි පේනවද? මේ කොටසයි මේ කොටසයි සමපාත වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඝනකම කීයද? 0.1ක් වෙන්න ඕනේ. ඇයි? මෙයා තව ටිකක් මෙහෙට ඇවිල්ලා නැහැ නේ. මේක කලින් නැවතිලා තියෙනවා. මෙතන නැවතිලා තියෙනවා. පුතේ මෙතන නැවතුණා කියන්නේ මේ දුරට මේ දුර සමානයි. ඒ කියන්නේ කීයද? 0.1යි. දූවිලි තට්ටුවේ ඝනකම කීයද? එහෙනම් 0.1යි. දූවිල්ලේ ඝනකම. දූවිල්ලේ ඝනකම එහෙම නැත්නම් දෝෂය. දෝෂය කොච්චරයිද ළමයි? 0.1 මිලිමීටර වෙන්න ඕනේ. තේරුණාද ඔයාලට මේ? දැන් මේ බිඳුව මෙහි ඉඳන් ඔහොම එන්නේ. මේ දූවිලි තට්ටුව තිබ්බ නැත්නම් ඔහොම මේ බිඳුව ඇවිල්ලා මෙතෙන්ට මෙනවා ළමයි. හැබැයි ළමයි ටික ආවද? ආවේ නෑනේ බා. ඇයි ආවේ නැත්තේ? මේ දූවිලි තට්ටුව හින්දා මේක කලින් නවතිනවා. ඒ කියන්නේ මේ බිඳුව මෙතෙන්ට කලින් නවතිනවා. මේ හරිය නැවතුණා. නවතිනකොට මේ කොටසයි සමපාතුණා කියන්නේ ඇත්තටම මේ දුරනේ චලනය වුණේ නැත්තේ තාම. එහෙනම් මේ දුරට මේ දුර සමානයි. ඒ දුර කීයද? 0.1. ඇත්තටම මේ දූවිලි තට්ටුවේ ඝනකම එහෙම නැත්නම් දෝෂය 0.1. පුතේ දැන් මේක මෙහෙම තියෙනවා. මේ දූවිලි තට්ටුවක් තියෙනවා. දූවිලි තට්ටුවක් ඔහොම තියෙනවා. හරිද? දැන් මම මේකට දූවිලි තට්ටුව මෙහෙම තියේදී මෙතෙන්ට වස්තුවක් හිර කරලා මේ හනු දෙක අතර මේ දූවිලි තට්ටුව අපිට ඇස් දෙකටවත් පේන්නේ නැහැ බං. ඒකට මෙහෙම බලපෑමක් කරන්නේ නැහැ. හරිද? ওই දූවිලි තට්ටුවත් එක්ක මෙහෙම වස්තුවක් තියලා මේක මනිනවා. අපි දන්නවා හනු දෙක අතර තියලා තමයි ඕනම කෙනෙක්ගේ බාහිර දිගවල් මනිනවා. පුතේ දැන් ඔයාලට ප්‍රධාන පරිමාණයේ වර්ණීය පරිමාණයෙන් බැලුවහම මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා. මම හිතන්නේ මේක තව තියෙනවා මෙහා සෙන්ටිමීටර 1යි. ඔහොම තියෙනවා මම නිකන් ගන්නෑ. ඔහොම කෙනෙක් වෙනවා. ළමයි තේරුම් ගන්න දැන් මේ දූවිලි තට්ටුවත් එක්ක වස්තුවේ මුළු දිග තමයි මනින්නේ. ඇත්තටම මේ මනින්නේ මෙන්න මේ මුළු දිග. මේ මුළු දිග තමයි වස්තුවේ මනින්නේ. දැන් මෙතනින් පෙන්වන පාඨාංකය මේ දිගට සමානයි. පුතේ මට ඕනේ වස්තුවේ දිග මේ d කියන පදේ. නිවැරදි දිග වෙන්නේ ඒකනේ. දැන් අපි ඔහොම මේ දූවිලි තට්ටුවත් එක්ක මේ වස්තුව තියලා මනිනකොට අපිට පේන්නේ ළමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියනවා. තේරුණා? මේ දූවිලි තට්ටුවත් එක්කමයිදි පේන්නේ මේ දුර. හැබැයි මට ඕනේ වස්තුවේ දුර d කියන පදේ. දැන් මම මොකක් කරන්න වෙයිද? මෙතනින් පෙන්නන්නේ
මේක හණු දෙක අතර හිට කරලා වර්නියයි ප්‍රධාන පරිමාණ වලින් පෙන්වන්නේ මෙන්න මේ y කියන දුර. ඒතර y දුර ගණන් කරන්නකො. මෙයාගේ y කියන දුර මට ගණන් කරන්න පුළුවන්. y සමානයි මම ආය පාඩම් ගන්න විදිහ නම් කරන්නේ කෙලිම කරනවා. ප්‍රධාන පරිමාණ පාඨාංකය සෙන්ටිමීටර 1යි, ඒ කියන්නේ මිලිමීටර 10යි. එයාට එකතු කරනවා කුඩාම මිනුම 0.1 මිලිමීටර මම ගන්න කිව්වා. වැඩි කරනවා සමපාත වර්ණීය කොටස් 1යි 2යි. උත්තරයක් එනවා 10.2 මිලිමීටර කියලා. පුතේ මේ ආවේ මේ මුළු දිග. මට ඕනේ වස්තුවේ මුළු දිග d, ඒ කියන්නේ වස්තුවේ ඇත්ත දිග d කියන එක. මම මොකක් කරන්න වෙයිද? මේ දිගෙන් දූවිලි තට්ටුවේ මේ ඝනකම අඩු කරන්න. නේද? එහෙනම් මට ඇත්ත දිග ගන්න පුළුවන් d කියන පදේ මම මෙහෙන් දාන්නම්. d සමානයි 10.2 මිලිමීටරකින් අඩු කරන්න ඕනේ ළමයි දූවිලි තට්ටුවේ ඝනකම. කො දූවිලි තට්ටුවේ ඝනකම මම මෙතනින් හොයාගත්ත 0.1යි. එහෙනම් උත්තරේ ඉන්නේ කීයද? ඇත්තම වස්තුවේ දිග ඉන්නේ 10.1 මිලිමීටර. දැන් හිතන්න අපි මේ දූවිලි තට්ටුවත් එක්ක මැන්න නම් අපිට වස්තුවේ ඇත්ත දිග දාවේ ඇත්ත දිග නෙමෙයි ළමයි ආවේ වෙන දිගක් ආවේ. පස්සේ අපි නිවැරදි දිග ගන්න නම් කරේ මොකද්ද? ආපු දිගෙන් දූවිලි තට්ටුවේ ඝනකම. එහෙම නැත්නම් දෝෂය ඉවත් කරලා තියෙනවා. හරිද? මේක ප්‍රධාන පරිමාණ බිඳුවට කලින් මේ ප්‍රධාන පරිමාණ බිඳුවට කලින් මේක නවතිනවා හින්දා එන්නේ නැහනේ. ප්‍රධාන බිඳුව ගාවට එන්නේ නැහැ. කලින් නවතින හින්දා මේක හඳුන්වන්නේ ධන මූලාංක දෝෂයක් කියලා. පුතේ නිවැරදි උත්තරේ ගන්න අපි ලබාගත් පාඨාංකෙන් දෝෂය අඩු කරන නිසා මේක හඳුන්වන්නේ ඍණ මූලාංක ශෝධනයක් කියලා. ධන මූලාංක දෝෂයක් වෙන්නේ මේ බිඳුවට කලින් මේ බිඳුව නවතින හින්දා. ප්‍රධාන පරිමාණ බිඳුවට කලින් වර්ණීය බිඳුව නවතිනවා නම් ධන මූලාංක දෝෂයක්. හරිද? අපි ලබාගත් පාඨාංකය අර දෝෂයත් එක්ක ලබාගත් පාඨාංකෙන් දෝෂය ඉවත් කරන නිසා දූවිලි තට්ටුව ඉවත් කරන නිසා අඩු කරන නිසා මේක හඳුන්වන්නේ ඍණ මූලාංක ශෝධනයක් කියලා. ධන මූලාංක දෝෂය නම් ශෝධනය මොකද්ද ළමයි? ඍණ මූලාංක ශෝධනය. තව එකපාරක් මේක හොඳට අහගන්න. මේක නෝට් පුකුත් නැහැ. හරිද? ඔයාලට දැන් ක්ලාස් එකේදී නෝට් එක දුන්නා. මේක දෙන්නේ නෝට් එක කියවන ගමන් මේකමයි තියෙන්නේ. මේකමයි මේකමයි තියෙන්නේ. ඒතකොට ඒකෙදි ලස්සන පැහැදිලි කිරීම තියෙනවා. මේ තියෙන මේ පැහැදිලි කිරීමට අමතරව වීඩියෝ එකෙන් දාන පැහැදිලි කිරීම. මොකද ඔයාලා දීර්ඝකාලීනව අවුරුදු 2ක් මේක මතක තියාගන්න ඕනේ. හරිද? ඒතර අපේ ක්ලාස් වල ළමයි මේක බලනවා නම් එයාලා ගාව නෝට් තියෙනවා. නැති අයලා මේකෙන් මල්ලන්න පුළුවන්. මම අන්තිමට සමීකරණ දෙකක් දෙන්නම් ඈ. ඒක සමීකරණ වලින් ගණන් හදන්නේ. මොකද්ද ළමයි? නිවැරදි වර්ණීය කැලිපරයක් නම් හණු දෙක ලං කරාම ප්‍රධාන පරිමාණ බිඳුවයි වර්ණීය පරිමාණ බිඳුවයි සමපාත විය යුතුයි. හැබැයි කාලයක් යනකොට අචල බාහිර හණුවේ දූවිලි තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීම නිසා ඇත්තටම අපි මෙහෙම හණු ස්පර්ශ වුණා වගේ S2කින් පෙවුනට අපිට පේනවා හණු දෙක ස්පර්ශය කියලා. හරිද? S2කින් එහෙම පෙවුනට ඇත්තට මේක වෙන්නේ නැහැ. මේ දූවිලි තට්ටු ඉතාමත් ඝනකම් අඩුයි. ඔය හේතුවෙන් ප්‍රධාන පරිමාණ බිඳුවට කලින් වර්ණීය පරිමාණ බිඳුව නවතිනවා. පුතේ ඔයාලට තේරුම් ගන්න ඕනේ දූවිලි තට්ටුවේ ඝනකමයි මේ ඝනකමයි සමානයි. පුතේ ඇත්තටම මේ ඝනකම මෙතන මේ 0.1ට සමාන වෙන්නේ බැයි. මොකද මේ කොටසනේ මෙහෙට එන්නේ. මේක මෙහෙම නෙන්න ඕනේ. ඒකට මෙතනින් නැවතුණා කියන්නේ මේ ඝනකම 0.1ට සමානයි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ දූවිලි තට්ටුවත් එක්ක අපි ගත්තාම මේ පාඨාංකය තමයි මැනෙන්නේ. ඇත්ත පාඨාංකයේද වස්තුවේ නැත. වස්තුවේ ඇත්ත දිග නෙමෙයි මැනෙන්නේ. පුතේ මං කරේ වස්තුවේ ඇත්ත දිග ගන්න නම් පාඨාංක දෝෂයම නැත්තම් දූවිලි තට්ටුවේ ඝනකම ඉවත් කරලා තියෙනවා. හරිද? ඕක තමයි තියරිය. ඕක තමයි ළමයි තියරිය. ඕක තමයි වෙන්නේ. මම හිතනවා මේක පැහැදිලි කියලා. මම පොඩ්ඩක් විනාඩියක් විතර එහාට යන්න ඕනේ. අය ඕක ලියා ගන්නවා නම් කවුරු හරි ක්ලාස් එන්නේ නැති ළමෙක් මේක බලනවා නම් ඕන්න ලියා ගන්න ඈ. හරි නේද? හරි. පුතේ මට ඊට පස්සේ මේක ඕන්නම් මෙහෙම කරන්න හිතන්න. දැන් හිතන්න මේ දූවිලි තට්ටුව අපි මෙහෙම යම් කරද්දී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔයාලා දකින්නවා මෙහෙම දෙයක්. ඔයාලා දකින්නවා මෙහෙම දෙයක් ඈ. මෙහෙම. දැන් දූවිලි තට්ටුවේ ඝනකම කීයද? දැන් හිතන්න තනියෙන් හිතන්න. දැන් කලින් නම් හරි. පුතේ දැන් මොකද්ද උනේ? දැන් මේ කොටසයි නේද සමපාත වෙලා තියෙන්නේ මේ. එතකොට මේ දුර නේද මේ චලනය වෙලා නැත්තේ.
එහෙනම් දැන් දූවිලි තට්ටුවේ ගණකම 0.2යි. පුතේ හිතන්නකො හදිස්සිය හරි මේ කොටසයි සමපාත වුණා නම් මේ විදිහට ලං කරද්දි කීයක් වෙනවද දෝෂේ? 0.3ක් වෙනවා. ඔතනින් අපිට මෙහෙම සමීකරණයක් ලියන්න පුළුවන්. හරිද? දැන් හිතන්න මේ 0.1 ගත්තේ කුඩාම මිනුම කියන කෙනා වැඩි කරොත් හරි නේද සමපාත වෙච්ච වර්ණීය කොටස් ගන්න. කලින් එක. දැන් මේක නම් 0.2 නේ හැදෙන්නේ. ඔක ලියන්න පුළුවන්. කුඩාම මිනුම 0.1 වැඩි කරනවා සමපාත වර්ණීය කොටස් ගන්න. පුතේ ධන මූලාංක දෝෂයක අපිට දෝෂය ලියන්න කෙටි සමීකරණයක් එනවා මෙහෙම. දෝෂය සමානයි කුඩාම මිනුම වැඩි කිරීම සමපාත වර්ණීය කොටස් ගන්න. වර්ණීය කොටස් ගණන. හරිද? ඔක තමයි එක සමීකරණය. දෝෂය සමානයි කුඩාම මිනුම වතාවක් සමපාත වර්ණීය කොටස් ගන්න. පුතේ ඒත් එක්කම නිවැරදි පාඨාංකය අපිට ලබා ගන්න පුළුවන් කොහොමද? නිවැරදි පාඨාංකය. ඒ කියන්නේ දෝෂයක් නැතුව. පුතේ මේ අවස්ථාවේදී ගන්න අපි ලබාගත් පාඨාංකය මේ. මේකෙන් පෙන්නන කෙනා දෝෂයක් ගැන අපි දන්නේ නැතුව අපි නිකන් ගන්න පාඨාංකය තමයි ලබාගත් පාඨාංකය. කියන නිවැරදි පාඨාංකය ගත්තේ කොහොමද? ලබාගත් පාඨාංකය මේකෙන් අඩු කරන්න ඕනේ කවද? දෝෂය. මේ සමීකරණයෙන් මේ සමීකරණ දෙකෙන් මේ ගණන් හදන්න පුළුවන්. ළමයි ගණන් හදන එකයි තියරි තේරුම් ගන්නවා කියන්නේ දෙකක්. මුලින් තියරිය තේරුම් ගන්න පස්සේ වැඩේට යන්න. මේ වගේ අවස්ථාවක මෙන්න මේ දෝෂය කියන කෙනා කෙලින්ම ලියන්න පුළුවන් කුඩාම මිනුම වැඩි කරනවා සමපාත වර්ණීය කොටස් ගන්න. පුතේ නිවැරදි පාඨාංකය කියන කෙනා ගන්නේ ලබාගත් පාඨාංකයෙන් අඩු කරනවා දෝෂය. කවුරු හරි කෙනෙක් පළවෙනි පාර මේ වීඩියෝ එක බලනවා නම් ඕනනම් මේ දේ හරියට ලියන්න. හරි අර පැත්ත පේන්නේ නැහැ නේ. හරි කැමරාවට අවුල් වෙන කමන්නේ ලියන්න පුළුවන්. දෝෂය සමානයි කුඩාම මිනුම වතාවක් සමපාත වර්ණීය කොටස් ගන්න. නිවැරදි පාඨාංකය සමානයි ලබාගත් පාඨාංකය අඩු කිරීම දෝෂය. හරි. පුතේ මම මේක එක ගානක් කරන්න ඊළඟ ඊළඟ දෝෂයට යන්නේ. හැම වෙලේම තියරිය තේරුම් ගන්න එක තමයි මාරම වැඩගත්. ලොකු ගේමක් ගහමු. අලුතෙන් ආපු ළමයි මේවා හොඳට ඔළුවේ දාගන්න. අපේ පරණ ළමයිනොත් අමතකයි නම් මේවා බලලා හොඳට මතක තියාගන්න. හරි. ගාන මෙහෙමයි. ගාන ලියන්නවත් මුකුත් දෙන්නේ නැහැ. මම කටින් කියනවා හොඳට අහගන්න. කියලා පුතේ කුඩාම මිනුම 0.1යි. කුඩාම මිනුම 0.1ක් වෙන උපකරණයක් හනුපිය වූ අවස්ථාව පළවෙනි රූපයේ දැක්වේ. හරිද? එමගින් ලබාගත් පාඨාංකය දෙවනි රූපයේ දැක්වේ නම් වස්තුවේ නිවැරදි පාඨාංකය. හරිද? කුඩාම මිනුම 0.1ක් වෙන උපකරණයක් ගන්න කියන්නේ මෙහෙමයි අහගන්න. කුඩාම මිනුම 0.1ක් වෙන උපකරණයක් හනුපිය වූ විට පෙනෙන ආකාරය පළවෙනි රූපයේ දැක්වේ. දෙවන රූපයේ දැක්වෙන්නේ උපකරණයෙන් වස්තුවක දිගමැන්න අවස්ථාවක් නම් වස්තුවේ නිවැරදි පාඨාංකය. ඔක තමයි ගන්න. දැන් බලන්න මේක හදන විදිය. දැන් මේක බලමු හදන විදිය. හරි. පුතේ හනුපිය වන අවස්ථාවේදී තමයි අපි දෝෂය හොයාගන්නේ. දැන් හනුපිය වුවාම අපිට පේන්නේ මේ රූපේ විදියට. දැන් බලන්න හනුපිය වන කියන්නේ මෙහෙම අර හනු දෙක ලං කරනවානේ. හනුපිය වන කියන්නේ මේ අවස්ථාවේ. මේ අවස්ථාව තමයි හනුපිය වන කියන්නේ. ළමයි හනුපිය වුණාට පස්සේ අපිට පේන්නේ මේ විදියට. දැක්කද? හනුපිය වුණාට පස්සේ පේන්නේ මේ විදියට. එතකොට මේක මොන දෝෂයක්ද? මේ බිඳුවට කලින් මේ බිඳුව නවතිනවා කියන්නේ මේක ධන මූලාංක දෝෂයක්. තේරුම් ගන්න. දැන් අපිට ඉස්සල්ලාම බලන්න ඕනේ එයාගේ දෝෂය ලියා ගන්න. එහෙම නැත්නම් දූවිලි තට්ටුවේ ඝනකම. පුතේ දෝෂය මට ලියන්න පුළුවන් කුඩාම මිනුම. කුඩාම මිනුම කියන්නේ 0.1යි. 0.1 මිලිමීටර් වැඩි කරනවා සමපාත වර්ණීය කොටස් ගන්න. ළමයි මෙහෙන් සමපාත වර්ණීය කොටස් බලන්න. 1යි 2යි 3යි වර්ණීය නේ. මේ තියෙන ප්‍රධාන පරිමාණය මේ තියෙන හැම වෙලේම වර්ණීය පරිමාණය පළවෙනි කියලා ගමු නේ.
එතකොට මේ 1 2 3යි. තුන්වෙනි කොටසනේ සෙට් වෙන්නේ. එහෙනම් මෙතන වැඩි කරන්නේ 3. එතකොට දූවිලි තට්ටුවේ ඝනකම. එහෙම නැත්නම් දෝෂය කීයද 0.3 mm. හරිද? ඊට පස්සේ මම අර දූවිලි තට්ටුවත් එක්ක වස්තුවක් මැන්නහම පේන විදිහ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි රූපේ අන්තිමට තිබ්බ රූපේ විදිහ. දූවිලි තට්ටුවත් එක්ක වස්තුව මයින්නවා. එතකොට පේන විදිහ තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම පාඩම් ලබාගත් පාඩාංකය ගමු මේ. ලබාගත් පාඩාංකය කියන්නේ අර දූවිලි තට්ටුවත් එක්ක මැන්නහම පේන විදිහ ඈ. එහෙනම් අපි දානවා ලබාගත් පාඩාංකය. ලබාගත් පාඩාංකය. කොහොමද කොල්ලෝ? සෙන්ටිමීටර් 2යි කියන්නේ මිලිමීටර් 20යි. ඊළඟ මිලිමීටර් 21යි. ප්‍රධාන පරිමාණ පාඨාංකය වෙන්නේ මිලිමීටර් 21යි. එයාට එකතු කරනවා කුඩා මිනුම 0.1 වැඩි කරනවා සම්පාද කොටස් ගන්න. කීයද? 1 2 3. ආයි 2යිනේ. 1 2. දෙවෙනි කොටස නෙමෙයි. පළවෙනි දෙවෙනි කොටස. උත්තරේනේ කීයද? 21.2 මිලිමීටර්. පුතේ මේ තමයි ලබාගත් පාඨාංකය. එහෙනම් දැන් මම නිවැරදි පාඨාංකය ගන්නෙ කොහොමද? නිවැරදි පාඨාංකය ගන්න වෙන්නේ නිවැරදි පාඨාංකය කොහොමද ළමයි ලබා ගන්න වෙන්නේ? මේ දූවිලි තට්ටුවත් එක්ක ගත්ත පාඨාංකයෙන් අඩු කරලා දාන්න වෙනවා කාවද දෝෂය කියන. දෝෂය කීයද? 0.3ක්. ඕක ඉතින් සුළු කරලා අන්තිම උත්තරේ ගන්න. පැහැදිලි නැත් විදිය. එතකොට අපි දෝෂය මයින්නේ කොහමද? දෝෂය මයින්නේ හණු පියවපු අවස්ථාවේදී පේන විදිය. ඊළඟට අර වස්තුව තියලා ගන්නකොට ගත්ත පාඨාංකයෙන් දෝෂය අඩු කරලා දැම්මා නම් උත්තරේ තමයි. ළමයි මේක තමයි ධන මූලාංක දෝෂය. හරිද? එතකොට මේ තමයි ධන මූලාංක දෝෂය. එතකොට ධන මූලාංක දෝෂයක් නම් ශෝධනය මොකද්ද? ඍණ මූලාංක ශෝධනයක් තියෙනවා. හරිද? මම මේක වීඩියෝ දෙකකට දාන්නම්. තනි වීඩියෝ එකකට දාන්නම් කියලා ගියේ. එනවා ටිකක් දිග වෙන ඉඳ වීඩියෝස් දෙකකට දාන්නම්. ධන මූලාංක දෝෂය ඉස්සෙල්ලා දානවා. ඍණ මූලාංක දෝෂය දෙවෙනියට දානවා. එහෙනම් ජය වේවා.